Hello everyone and welcome to my video. So අද පොඩ්ඩක් මං මේ කතා කරන්න මේ වීඩියෝ එක කතා කරන්නේ කාට හරි තමන්ගේ ලයිෆ් එකේ අප්ඩේට් වෙන ගොඩක් mostly බිස්නස් මන්ලට right එයාලා ගොඩක් වෙලාට එයාලගේ බිස්නස් අප්ඩේට් කරගන්න ආසයි එයාලගේ බිස්නස් ඇවිල්ලා අප්ග්‍රේඩ් කරගන්න ආසයි එයාලගේ බිස්නස් එක්ස්පෑන්ඩ් කරගන්න ආසයි ඒ වගේ කෙනෙක්ට හොඳ ඔපචුනිටි එකක් ගැන තමයි මම මේ අද වීඩියෝ එකේ කතා කරන්න යන්නේ. alright ඒ මොකද්ද මම මෙහෙම කියන්න. දැන් අපි දන්නවා අපි සාමාන්‍යයෙන් බිස්නස් එකක් කරනකොට බිස්නස් එකක් එක්ස්පෑන්ඩ් කරනකොට නැත්නම් බිස්නස් එකක් එස්ටැබ්ලිෂ් කරනකොට right ගොඩාක් ඉෂුස් තියෙනවා rules and government rules and regulations එහෙම නැති වුණොත් ඒක පැත්තකින් හිතුවොත් ඇවිල්ලා අපිට opportunities නැහැ. ඒ කියන්නේ දැන් හිතන්නකෝ දැන් කාට හරි ඇවිල්ලා මෙහි මොකක් හරි බිස්නස් එකක් තියෙනවා right like ටයර් බිස්නස් ටයර් කරන කම්පැනි එකක් වගේ මොනවා හරි. එතකොට එයාලට ඇවිල්ලා එක්ස්පෝර්ට් කරගන්න ඕන අනිත් කන්ට්‍රීස් වලට right. ඒ වගේ එක්ස්පෝර්ට් කරගන්න එයාට ආසාව තිබ්බට කරගන්න ඔපචුනිටි එකක් නැත්නම් එලිජිබිලිටි එකක් නැහැ. රීසන් එක මොකක් හරි අපි ගත්තොත් ඒ සෝස් එක දන්නේ නැහැ. එහෙම නැති වුණොත් ඇවිල්ලා ඒකට යන්න තියෙන තව මොකක් හරි නීතිමය ප්‍රශ්නයක් එහෙම නැති වුණොත් ඒ කාවද කන්ටැක්ට් කරගන්න ඒ වගේ මොකක් හරි ඉෂුව එකක් තියෙන්න පුළුවන් right. ඒ නිසා එයාලට ඒ තියෙන ඔපචුනිටි එක එයාලා අතට දාලා නිකන් ඉන්න පුළුවන්. කවුරුත් කැමති නැහැ නිකන් අර රස්ත ඇදුවලා ඒ වැඩ ටික කරගන්න right. ගොඩක් වෙලාවට අපි හැමෝම බලන්නේ කොහොම අපිට තියෙන කම්ෆර්ට් එකනේ අපි බලන්නේ. අපිට මොකක් හරි කෙනෙක් කම්ෆර්ට්ලි අපි දෙයක් කරන්න පුළුවන් නම් අපි ඒකට තමයි ගොඩක් වෙලාවට යන්නේ right. so මම මේ කියන්නේ ඒ වගේ කෙනෙක්ට ඒ කියන්නේ තමන්ගේ බිස්නස් දැන් ලෝකලි අපි ලෝකල් බිස්නස්මන්ලට එයාලට මේ බිස්නස් කරන කට්ටියලට එයාලට හොඳ ඔපචුනිටි එකක් තියෙනවා එයාලගේ බිස්නස් එක එක්ස්පෑන්ඩ් කරගන්න right. ඒ එක්ස්පෑන්ඩ් කරගන්න හොඳම ඔපචුනිටි එක කියන්නේ මේ නොවැම්බර් මාසය right. නොවැම්බර් මාසයේ තියෙනවා get ශ්‍රී ලංකා කියලා ඉන්ටර්නැෂනල් සමිට් එකක්. gets කියලා කියන්නේ global economic and technology summit right. මේක ටෙක්නොලොජි කියලා කිව්වත් මේක ඒ කියන්නේ IT ම රිලේටඩ් නෙවෙයි. එහෙම සමිට් එකක් නෙවෙයි. මේක බිස්නස්මන්ලගේ බිස්නස් මීට් අප් එකක් වගේ සමිට් එකක්. right. ඒතර මෙතනදී කරන්නේ කොයි වගේ දෙයක්ද? මම මේ නොවැම්බර් මාසයේ 10 11 12 කියන දවස් තුනේ තියෙන්නේ කිංස්බරි හොටෙල් එකේ කොළඹ. most probably 10 නොවැම්බර් 10 11 තමයි තියෙන්නේ. මෙතනදී කරන්නේ right. මෙතනදී කරන්නේ ඇවිල්ලා බිස්නස්මන්ලා මීට් අප් කරන එක right. මේකේ තියෙනවා ඇවිල්ලා මේකේ මුල්ම දේ තමයි ඉන්ටර්නැෂනල් බිස්නස්මන්ලා සාමාන්‍යයෙන් 100ක් 150ක් වගේ මේ සමිට් එකට සහභාගී වෙනවා. මෙතනදී ඔයාලට තියෙන ෆැසිලිටිස් මොකක්ද කියලා කිව්වොත් ඔයාලා පුළුවන් ඒ කියන්නේ දැන් මෙහෙ ලෝකලිත් බිස්නස්මන්ලා টොප් බිස්නස්මන්ලා එනවා right. ඔයාලට පුළුවන් ඔයා පොඩි බිස්නස්මන් කෙනෙක් හරි මධ්‍යම පරිමාණය ලොකු බිස්නස්මන් කෙනෙක් වුණත් ප්‍රශ්නයක් නැහැ. ලොකු බිස්නස්මන් කෙනෙක් නම් ඔයාට කැමති නම් ඇවිල්ලා තව තවත් මේක එක්ස්පෑන්ඩ් කරගන්න ඉන්ටර්නැෂනලි ග්ලෝබලි මේක අරගෙන යන්න ඔයාට හොඳ ඔපචුනිටි එකක්. ඒ ග්ලෝබලි ගෙනියන්න ඉන්ටර්නැෂනල් නැත්නම් ග්ලෝබලි ඉන්න ඉන්වෙස්ට්මන්ට්ස්ලා එන නිසා එයාලත් එක්ක ඔයාලට කතා කරලා හොඳ ඔපචුනිටි එකක් තියෙනවා මේ ඔයාලගේ බිස්නස් එක එක්ස්පෑන්ඩ් කරගන්න. right. ඒ වගේම තමයි දැන් මධ්‍යමව ඉන්න නැත්නම් නැගීගෙන එන කෙනෙක් නම් එයාලට හොඳ ඔපචුනිටි එකක් තියෙනවා මේ බිස්නස්මන්ලාට. ඒ කියන්නේ টොප් බිස්නස්මන්ලාට කතා කරලා ඔයාලගේ බිස්නස් එයාලත් එක්ක කතා කරලා කොලැබරේට් වෙලා ඒ කියන්නේ ඔයාලගේ බිස්නස් එක එක්ස්පෑන්ඩ් කරගන්න. ඔයාලට ඒ කියන්නේ මෙහි ඉන්න টොප් බිස්නස්මන්ලාත් එක්ක කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඉන්ටර්නැෂනලි එන කට්ටියට කතා කරන්නත් පුළුවන් right. so මේ වගේ ඔපචුනිටි එකක් තියෙන තරක් මේ gets ශ්‍රී ලංකා කියන එක මේ gets එක ඇවිල්ලා දවස් 3ක් තියෙන දවස් 2ක් වගේ තියෙන සමිට් එකක්. most probably මේක යන්නේ නොවැම්බර් 10 11 12 කිංස්බරි හොටෙල් එකේ මම කලින් කිව්වා වගේ. මෙතනදී තියෙන ඔයාලට opportunities B2B meeting business to business meeting right. ඔයාලට පුළුවන් මෙතන stalls ඔයාලට allocate කරගන්න පුළුවන් right. stalls allocate කරලා ඔයාලගේ කියන මොනවා හරි products තියෙනවා නම් ඒවා ඔයාලට show කරන්න පුළුවන් right. showrooms okay. ඔයාලගේ banners ඒ කියන්නේ ඔයාලගේ banners නැත්නම් ඔයාලගේ ඇවිල්ලා තියෙන brand names නැත්නම් ඔයාලගේ මොකක් හරි ලෝගෝස් තියෙනවා නම් ඒක ඔයාලට එතන පබ්ලිෂ් කරන්න පුළුවන්. ඊළඟට networking launch ඊළඟට panel discussions ඒ වගේ ගොඩාක් opportunities තියෙනවා අපේ business මන්ලට. right. මේක හොඳ opportunity එකක්. මොකද සාමාන්‍යයෙන් සමිට් එක එහෙම එකක් වෙන්නේ නැහැ. මොකද මේක අනිත් එක කරන්න මේක විශේෂ දේ ඇවිල්ලා මේක කියන්නේ රජයේ සපෝට් එකක් ඇතුව තමයි මේ වැඩේ කරන්නේ. so මෙතනදී ලොකු opportunity එකක් තියෙනවා ඔයාලට. ඔයාලගේ මොකක් හරි issue එකක් තියෙනවා නම් ඒක ලේසියෙන්ම ඔයාලට sort out කරගන්න right. ඒ වගේම ඔයාලට කාවත් හොය යන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයාලට හොය යන්න අවශ්‍යතාවයක් නැහැ කියලා කියන්නේ ඔයාලට
හිතන්නකෝ දැන් ඔයාට මම කලින් කිව්වා ඔයාට අය බිස්නස් කරන කෙනෙක් නම් ඔයාට අය බිස්නස් කරන කට්ටියම ඒ කට්ටිය ඒ කියන්නේ මේක ඕගනයිස් කරන කට්ටියම ඔයාලව සම්බන්ධ කරලා දෙනවා right ඒ වගේම එහෙම නැතුනොත් දැන් ඔයාලට හිතුනොත් දැන් ඔයාලට අය බිස්නස් කරනවා ඒ වගේම ඔයාලට තව මොකක් හරි add on තව මොකක් හරි බිස්නස් එකක් කරන්න ඕනේ කියලා ඔයාලා රික්වෙස්ට් කරන ඒ වගේ මොකක් හරි කම්පැනි එකක් ඔයාලා හිතන්න දැන් අය බිස්නස් කරන කෙනෙක් තව ස්පෙයා පාර්ට්ස් වගේ මොකක් හරි කරන්න ඕනේ කියලා හිතුනොත් ඒ වගේ ස්පෙයා පාර්ට්ස් කරන වගේ මොකක් හරි කම්පැනි එකක් එයාලා අවිල්ලා ඔයාලට සම්බන්ධ කළ දෙනවා. So මේක හොඳ opportunity එකක්. මේක කොහොමද මේක වෙන තැනක වෙන්නේ නැහැ නේද right? කියන්නේ හරිම ටිකක් unique right? So ඉතින් මේක ලොකු opportunity එකක් වල මම අර කලින් කිව්වා වගේ මොකද ඔයාලට හොය යන්නවත් එහෙම කිසිම අවස්ථාවක් නැහැ. හැබැයි මේකට රෙජිස්ටර් වෙන්න ඕනේ. මේකට packages තියෙනවා right? ඒ packages ඊළඟට මේකේ තියෙනවා වර්ග දෙකක් එකක් ස්පොන්සර්ෂිප් කියන එකක් ඊළඟට පාටිසිපන්ට් කියලා කැටගරිස් දෙකක් තියෙනවා. සෝ පාටිසිපන්ට් එකක් ගත්තා පැකේජස් කීපයක් තියෙනවා ස්පොන්සර්ස් වලත් පැකේජස් තියෙනවා. සෝ ඔයාලට පුළුවන් ඔයාලට කැමති පැකේජ් එක ඔයාලට අරගන්න. සෝ මම ඒ හා සම්බන්ධව වැඩි විස්තර ඔයාලට දැනගන්න පුළුවන් contact numbers මේක මම කියන්නේ description එකේ හරි එහෙම නැත්නම් comment box එකේ හරි එහෙම නැත්නම් මේ display එකේ ඔයාලට screen එක display වෙයි. සෝ ඔයාලට පුළුවන් එතනින් contact කරලා ඔයාලට කැමති නම් ඔයාලා කියන්නේ grow වෙනවා වගේ business එක ඔයා expand කරනවා idea එකක් තියෙනවා නම් ඔයාලට target එකක් තියෙනවා නම් ඔයාලට ඔයාගේ dream එකක් තියෙනවා නම් ඔයාගේ business එක globally ගෙනියන්න හෝ තව මේ තියෙන තැනින් ඔයාලට මොකක් හරි end point එකක් තියෙනවා නම් ඔයාලට ඔයා කියන්නේ expect කරන ඒකට හොඳ අවස්ථාවක් මේක. So මේක ගැන මම තව මොකක් හරි අපිට මට විස්තර හම්බුනොත් මම ඔයාලට ඒක inform කරන්නම්. So හොඳ opportunity එකක් මිස් කරගන්න එපා. මිස් කරගත්තොත් ඒක ඔයාලට තමයි පාඩු right ඒ නිසා බලන්න ඔයාලට පුළුවන් get Sri Lanka කියලා ගිහලා Google එකේ type කරලා බලන්න right එතකොට ඔයාලට පොඩි idea එකක් අරගන්න පුළුවන්. So මම ඒගොල්ලන්ව contact කරගන්න පුළුවන් personal contact කරගන්න පුළුවන් details මම දාන්නම්. So ඔයාලා interest එකක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මේකට සම්බන්ධ වෙන්න right. So අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. Until then bye. Have a nice and be safe.